ගෙදර ඉඳන්ම ශක්තිමත් වෙමින් හැඩවෙමු සති 6ක workout series එකේ පළවෙනි සතියේ දෙවනි full body workout session එකට සාදරයෙන් පිළිගන්නවා. දැන් මේකේ පළවෙනි එක ඕගොල්ලෝ කරලා තියෙනවා නම් දන්නවා ඇති. ඒ වගේම ඒක කරා වගේම superset structure එකක්, exercises 6ක්, supersets 3ක්, එක superset එකක් 3 බැගින් මාත් එක්කම ඕගොල්ලෝ කරන්නේ. හැම superset එකක් කරන්න ඉස්සෙල්ලා මම ටික වෙලාවක් අරන් කරන්න යන exercises ටික කියලා දෙනවා. අදත් superset වල lower body exercise එකකුයි upper body exercise එකක් back to back කරනවා. 3 පාරක් කරනවා. පොඩි rest එකක් ගන්නවා. ඊට පස්සේ මාරු වෙනවා ඊළඟ superset එකට. එහෙනම් අපි අද දෙවනි දවසේ පළවෙනි exercise එක කරන්න ඉස්සෙල්ලා අපි superset පටන් ගන්න ඉස්සෙල්ලා ඒ exercise දෙක පොඩ්ඩක් කියලා දෙන්නම් මොනවද කරන්න යන්නේ කියලා. අද පළවෙනි superset එකේ පළවෙනිම exercise එක ආයි unilateral. අපි unilateral කියලා කියන්නේ ඇඟේ එක පැත්තකට එක පාරකට exercise කරද්දී අපි කරනවාද static lunge එකක්. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ විදියට එක කකුලක් ඉස්සරහින් තියලා අනිත් කකුල Tamanට comfortable, ඒ කියන්නේ මෙහෙම ගොඩාක්ම ළඟින් තිබ්බොත් අපිට මෙහෙම පල්ලෙහාට යන්න අමාරුයි. ගොඩාක් ඈතින් තිබ්බොත් මෙන්න මෙහෙම මේ කකුල ඇදිලා පොඩක් අමාරු වෙනවා. මේක ටිකක් කරද්දි තේරෙනවා Tamanට මොකද්ද වඩාත්ම සුදුසු comfortable position එක කියලා. මෙන්න මේ විදියට කකුල තියලා මෙන්න මෙහෙම අපි 1 2 3 කියලා නැමිලා ආයි මෙන්න මෙහෙම උඩට එන්න තමයි static lunge එකක් කරන්නේ. එක කකුලකට තප්පර 30ක් විතර කරනවා. ඊට පස්සේ අනිත් කකුලට මාරු වෙනවා. lunge එක කරද්දි තවත් වැදගත්ම දෙයක් තමයි ඕගොල්ලෝ මේ ඉස්සරහා කකුල තියද්දි මතක තියාගන්න මේ ඉස්සරහා කකුලේ ඇඟිලි toes උයි මේ දනිස්සයි පුළුවන් තරම් එකම දිශාවකට යන විදිහට ඕගොල්ලෝ කකුල පොසිෂන් කරගන්න. මෙන්න මේ දනිස්ස toes වලින් එක එක පැතිවලට යන්න ගියාම තමයි අර දනිස්ස රිදිල්ල හැදෙන්න ඉඩ තියෙන්නේ. අන්න ඒක තමයි අනිත් වැදගත් කරුණ. ඊට පස්සේ අර පිටිපස්සේ කකුල තියෙන එක පොඩ්ඩක් ඕගොල්ලෝ ටිකක් කරද්දී ඒක ඇඟට තේරෙන්න ගන්නවා Tamanට වඩාත්ම comfortable position එක මොකද්ද? ඒ පිටිපස්සේ කකුල තියෙන දුර. එහෙනම් ඒ වගේ කිව්වා වගේ මෙහෙම තිබ්බා. අපි කරන්නේ අර ඉස්සෙල්ලා first day එකේ මං කිව්වේ අපි body weight පාවිච්චි කරලා කරන හින්දා පුළුවන් තරම් හෙමීට slow and control අපේ muscles වලට කතා කරලා exercise එක කරද්දී එතකොට මේ වගේ හෙමීට 1 2 3 උඩට එනවා. හුස්මක් ගන්නවා. උඩට එනවා. ආයි ඊළඟ කකුලත් ඒ විදිහට කරනවා. ඒක තමයි static lunge එකක්. එක තැන උඩ පල්ලෙහා යන static කියලා කියන්නේ ඒකයි. lunge එකක් තමයි first superset එකේ first exercise එක තප්පර 30ක් එක කකුලට. පළවෙනි superset එකේ දෙවෙනි exercise එක upper body exercise එකක්. මේකට අපිට මොකක් හරි තුවායක් හරි ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන serviette එකක් හරි මොකක් හරි රෙදි කෑල්ලක් අපිට ඕන වෙනවා. අපි කරන්න යන්නේ බිම දිගා වෙලා lat pull down එකක් කරන්න යන්නේ මේ තුවාය පාවිච්චි කරලා. මේකෙදි මෙම බිම දිගා වෙලා වැදගත්ම දේ තමයි ඕගොල්ලෝ මේ තුවාය මෙහෙම අල්ලන්න ඕනේ. තුවාය නිකන් දෙකට ඉරන්න යනවා වගේ හිතලා, ඒ කියන්නේ එච්චරට නිකන් තුවාය ඉරන්න අත් දෙකෙන් ඒ වගේ ඉරන්න තරම් ෆෝස් එකකින් ඒ තුවාය දෙපැත්තට ඇදලා අල්ලනවා වගේ හිතලා මෙන්න මෙහෙම බිම දිගා වෙලා ඒ විදිහට හොඳට දෙපැත්තට තුවාය ඇදලා මේ විදිහට හෙමීට ඇඟ දෙසට ගන්න ඕනේ. 1 2 3 ආයි ඉස්සරහට දාන ඕන. ඊට පස්සේ පොඩ බ්‍රේක් එකක් ඕනම් බිම තියෙනවා. ආයි හොඳටම ඉරනවා වගේ හිතලා තරම් මෙහෙම තුවාය දෙකට ඉරනවා තරම් වගේ හිතලා හොඳට අල්ලලා දෙපැත්තෙන් මෙහෙම පිටිපස්සට ගන්නවා. ආයි ඉස්සරහට දානවා. මේක කරද්දි තේරෙන්න ඕනේ අපේ මේ උඩු කොන්දේ මෙන්න මේ හරියට අපි towel assisted lat pull down එකක් කරන්න යන්නේ body weight එකේ පාවිච්චි කළා. ඒක තමයි first superset එකේ දෙවෙනි exercise එක. එහෙනම් අපි time එක දාලා යන් තප්පර 40ක් මේක කරනවා. තප්පර 30ක් එක කකුලට static lunge එක කරනවා. අපි යන් එහෙනම් first superset එක කරන්න 3 පාරක්
දෙවනි දවසේ. හරි එහෙනම් අපි මිනිත්තුවක බ්‍රේක් එකක් ගන්නවා. ඊළඟට අපි ආයි ලන්ජින් පටන් ගන්න ඉස්සෙල්ලා මේක මෙහෙම තුවාය දෙකට ඉරන්න වගේ හොඳට අදිද්දි ඔයගලගේ මසල්ස් වලට අර අදින මෝෂන් එක හොඳට තේරෙන ගන්නවා. ඒක තමයි ට්‍රික් එක. තුවාය හොඳට ඉරන්න වගේ ඉරනවා වගේ කියලා හිතාගෙන තද කරලා දෙපැත්තට අල්ලන් එහෙම මීට අදිනවා ඉස්සරහට දානවා. වතුර ටිකක් එහෙම බොන්න ඊළඟ සුපර් සෙට් එකට යන්න ඉස්සෙල්ලා. ඊළඟ කකුල මිනිත්තුවක් පොඩි බ්‍රේක් එකක් ගමු. ආය අන්තිමටම ලන්ච් එකයි
towel assisted lat pull down එක කරන්න ඉස්සෙල්ලා ඒ අතර ඉතින් කරන්න ඕනේ කවුරු හරි කියන්න ඕනේ කවුරු හරි මේක කරනවා නම් මේ සතියේ දවස් 3 අඩුම තරමේ දවසක හරි රෙස්ට් ඩේ එකක් අරගෙන කරන්න ඕනේ එක දිගට දවස් 3ක් කරන්න නැතුව ඊටත් වැඩිය ඊටත් අමතරව වැදගත්ම දේ තමයි ජෙනරල් හෙල්ත් එකට සෞඛ්‍යයට ෆැට් ලොස් බෙනිෆිට්ස් ගන්න දවසට මොකක් හරි පියවර ප්‍රමාණයක් අවම 6000ක් උපරිම 10000ක් වගේ ඇවිදින්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඇවිදින එක මම හැමදාමත් කියනවා ගොඩක් ෆැට් ලොස් වලට උදව් වෙන දෙයක් හරි එහෙනම් අපේ සෙට්ස් 3ම ඉවරයි ෆස්ට් සුපර් සෙට් එකේ අපි එහෙනම් ඊළඟ සුපර් සෙට් එකට යන්න ඉස්සෙල්ලා මම හිමීට පොඩ්ඩක් කියලා දෙන්නම් ඊළඟ සුපර් සෙට් එකේ අපි කරන්න යන එක්සර්සයිස් දෙක ඊට පස්සේ අපිට යන්න පුළුවන් ඊළඟ සුපර් සෙට් එකට දෙවෙනි සුපර් සෙට් එකේ පළවෙනි එක්සර්සයිස් එක අපි කරන්නේ ග්ලූට් බ්‍රිජ් එකක් ඒකට මෙහෙම පොළවේ දිගා වෙලා අපි මේ වගේ අපේ කකුල් පොඩ්ඩක් මෙහෙම අපේ අත්වලින් අල්ලන්න පුළුවන් මේ අපේ විලුඹ අපේ ඇඟිලි තුඩු වලින් අල්ලන්න පුළුවන් තරම් දිහාවට කකුල් දෙක ලං කරලා මෙහෙම මේ විදිහට නැතුව පොඩ්ඩක් මෙහෙම ඈතින් හිප් එකේ පළලට තියලා හෙමින් සැරේ අපි හිප් එක මෙහෙම ඉහළට උස්සවලා උඩදී අපේ මේ ග්ලූට්ස් මිරිකලා හෙමීට පල්ලෙහාට යනවා මේකෙත් මෙහෙම ගොඩාක් උඩට ගිහින් මේ ඉලෑට පේලිය දිහා වෙනකම් මෙහෙම උඩට හේම ගොඩක් උස්සලා බෙල්ලට ගොඩක් ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ නැහැ හෙමින් සැරේ හිප් එක මෙන්න මෙහෙම උඩට ඉස්සුවා හෙමින් සැරේ පාත් කරා ග්ලූට් බ්‍රිජ් එක තමයි අපි කරන්නේ මේකේ පළවෙනි එක්සර්සයිස් එක විදිහට තප්පර 40ක් විතර දෙවෙනි එක්සර්සයිස් එක අපේ සෙකන්ඩ් සුපර් සෙට් එකේ අපි කරනවා අපේ අපර් බොඩි එකට මේසයක් හරි පුටුවක් හරි ඔයගොල්ලන්ගේ ඇඳේ පත්ත හරි මෙහෙම පාවිච්චි කරලා මෙන්න මේ විදිහට අපේ කකුල් දෙක දෙපසින්ම මේ විදිහට අත් දෙක තියලා මෙන්න මේ විදිහට ඉන්නත් පුළුවන් ඔයගලන්ට අමාරු කරන්න ඕන නම් මේ විදිහට යන්නත් පුළුවන් දැන් බිගිනර් කෙනෙක්නේ මෙන්න මේ විදිහට දනිස් නමලා තියලා කොන්සන්ට්‍රේට් කරන්න ඕනේ මේ වැලමිට සංදිය හෙමීට නමලා ඒ කියන්නේ මෙන්න මෙහෙම කකුල් දෙක දනිස්ස නමලා උඩ පල්ලෙහා යන්න නෙමෙයි හෙමින් වැලමිට සංදිය හෙමීට නමලා ඇඟේ බර උඩ පල්ලෙහා යවන්න මේක ගොඩක් තේරෙන්න ඕනේ අපේ අතේ පිටිපස්සට ඔන්න මම මේ විදිහට ඉන්නවා හොඳ හුස්මක් අරගෙන දැන් අත් දෙක තියෙන්න ඕනේ මේ වගේ
ඇගේ දෙපසින්ම වගේ තියාගෙන ඕනටඩි ඈත් කරන්න ඕන්නෑ තියලා මෙහෙම හොඳට අල්ලගෙන හොඳට කොන්සන්ට්‍රේට් කරන්න වැල මිට නමල උඩ පල්ලෙහා යන්න ඇගේ බර. ඒක තමයි මේසයක් වෙන්නත් පුළුවන් පුටුවක් වෙන්නත් පුළුවන් පොඩි බංකුවක් වෙන්නත් පුළුවන් මොනහරි පාවිච්චි කරලා ට්‍රයිසෙප් ඩිප් එකක් තමයි දෙවනි සුපසෙට් එක අපේ දෙවනි එක්සසයිස් එක. ඊළඟට අපි යමු අපේ මේසෙට හරි පුටුවට හරි ඇඳ හරි මොකක් හරි අපි පාවිච්චි කරන දැන් අපිට මිනිත්තුවක පොඩි බ්‍රේක් එකක් තියෙනවා වතුර ටිකක් එහෙම ඔන්නම් දීලා එන්න එහෙම තමයි ඉතින් මේම ශක්තිවර්ධක ව්‍යායාම මේ විදිහට ස්ට්‍රක්චර්ඩ් විදිහට කරද්දි මේ වගේ බ්‍රේක්ස් ගන්න එක ඉතාමත් වැදගත්. එතකොට තමයි අපි මසල් බිල්ඩිං සිග්නල් එකක් දීලා අපේ ඇඟ වර්ක් කරවන්නේ. ඒකයි අපි මේ වගේ සෙට්ස් අතර පොඩක් මිනිත්තුවක් තප්පර 50ක් වගේ බ්‍රේක්ස් ගන්නේ මේ ඒක ශක්තිවර්ධක ව්‍යායාම ප්‍රෝග්‍රම්ස් වල මූලික ලක්ෂණයක් ඒ වගේ රෙස්ට් පීරියඩ් තියෙන එක. ආයිත් අපි ග්ලූට් බ්‍රිජ් එකටයි යනකම් පොඩ්ඩක් වතුර ටිකක් එහෙම බීලා එන්න. මේ අන්තිම පාර අපි ග්ලූට් බ්‍රිජ් එකයි ට්‍රයිසෙප් ඩිප් එකයි කරන. ඊට පස්සේ අපි යනවා අපේ කන්ඩිෂනින් සෙට්ස් දෙක තියෙන සුපර් සෙට් එකට. දැන් මේ වගේ ව්‍යායාම කරද්දි මුලින් පටන් ගද්දි සමහර වෙලාවට හරියට ෆෝම් එක එහෙම බෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ටික ටික ඕනම දෙයක් දිගටම කරගෙන යද්දි ඒ දේ හොඳට කරන්න පුළුවන් වෙනවා මිසක් අනිත් පැත්තට යන්නේ නැහැනේ. ඉතින් ආසාවක් තියනවා නම් ගෙදර ඉඳන් මේ වගේ පටන් ගන්න බය වෙන්න එපා. හිමීට
තමන්ට පුළුවන් විදිහට පටන් අරන් ඊට පස්සේ දිග ගමනක් යන්න පුළුවන්. අන්තිම මං ආසම නැති එක්සර්සයිස් එක ට්‍රයිසෙප් ඩිප් එක මේක පොඩ්ඩක් ඉතින් අමාරුයි මොකද අපි ගොඩාක් මේ අතේ පිටිපස්ස එහෙම ලොකුවට වැඩ කරවන්නේ නැහනේ. හරි එහෙනම් අපි ඉවර කරා අපේ දෙවැනි සුපර් සෙට් එකත්. ඊළඟට අපි කරන්න යන්නේ අපේ කන්ඩිෂනින්. ඒ කියන්නේ පොඩ්ඩක් කාඩියෝ සිස්ටම් එකයි අපේ කෝ එක පොඩ්ඩක් ට්‍රේන් කරන්න යන්නේ. තුන්වෙනි සුපර් සෙට් එකේ මේකේ තියෙන සෙට්ස් දෙකයි. අපි තුන්වෙනි කන්ඩිෂනින් සෙට් එකේ කරන්න යන්නේ පොඩ්ඩක් අපේ හාර්ට් රේට් එක වැඩි කරන්න. පොඩ්ඩක් කාඩියෝ වගේ බිගිනම කෙනෙක් මේ වගේ දෙපැත්තට අඩිය තියන්න පුළුවන්. පොඩ්ඩක් ඔගොල්ලෝ ගොඩක් එනර්ජටික් කියලා හිතනවා නම් මේ වගේ ස්ටාර් ජම්ප්ස් තප්පර 20ක් පනින්න පුළුවන්. මම එහෙම කරන්න පටන් ගන්නම කෙනෙක් මේ වගේ කරන්න. ඊළඟට දෙවෙනි එක්සර්සයිස් එක මේ සුපර් සෙට් එකේ අපි අපේ කකුල් මෙන්න මෙහෙම බිම දිගා වෙලා අපි කකුල් මෙහෙම අපි දැම් හිතන්නේ අපේ බඩේ මසල්ස් ගැන කෝ එකේ මසල්ස් ගැන. එතකොට මේක කරද්දී ඕගොල්ලෝ ගොඩක් ලේසි මේ වගේ පොඩ්ඩක් මෙහෙම ඕගොල්ලන්ගේ මේ විදිහට පොඩ්ඩක් හිප් එක යටින් පස්ස යටින් මෙහෙම පොඩ්ඩක් අත් දෙක තියාගත්තට කමක් නැහැ. කකුල් මෙහෙම කෙලීම්ම කරලා උස්සන්න ඕනෙත් නැහැ. කකුල් පොඩ්ඩක් දනිස්සෙන් නමලා ඉස්සුවට කමක් නැහැ. හැබැයි ඕගොල්ලෝ හොඳට මේක කරද්දී හොඳට කෝ එකට තේරෙන්න බඩේ ඔක්කොම මසල්ස් ඉන්වෝල්ව් වෙන විදිහට පොඩ්ඩක් නිකන් ටොයිලට් යන්න එද්දී අපි ඒක නවත්තන්න අල්ලගන්න නිකන් තද කරන්නේ අන්න ඒ වගේ විදිහට පොඩ්ඩක් එහෙම යටින් හොඳට තද කරලා තමයි කකුල උඩ පල්ලෙහා කරන්නේ. එතකොට මේ වගේ පස්ස යටින් මෙහෙම අත් දෙක පොඩ්ඩක් තියාගත්තට කමක් නැහැ. අපේ ලෝවර් බෑක් එකට පොඩ්ඩක් ඒක ලේසි. කකුල් මෙහෙම කෙලින්ම උස්සන්න ඕනෙත් නැහැ. පොඩ්ඩක් දනිස්සෙන් නැමුවට කමක් නැහැ. හැබැයි උස්සද්දි නිකාම් ඔහේ උස්සන්න නැතුව පොඩ්ඩක් අර ටොයිලට් යන්න යද්දි නවත්තනවා වගේ පොඩ්ඩක් එහෙම තද කරලා හුස්මක් අරන් පල්ලෙහාට යද්දි ආයි හුස්ම පිට කරනවා. ඒ වගේ හෙමින් සැරේ උස්සනවා. පොඩ්ඩක් අර කෝ එක හොඳට එන්ගේජ් කරගන්න. මෙන්න මේ විදිහට හොඳට තද කරගෙන. එහෙනම් අපි ටයිම් එක දාලා අන්තිම සෙට් එකට යමු. මේකේ අපි කරන්නේ සෙට්ස් දෙකයි. පොඩ්ඩක් අපිට තියෙනවා තප්පර 40ක විතර බ්‍රේක් එකක්. ආයි අපි අන්තිමට සෙට් එකට යනවා. අපේ ස්ටාර් ජම්ප්ස් උයි ලෙග් ලෝවර්ස් උයි අන්තිම සෙට් එකට. අපේ මේ පළවෙනි සතියේ ඉන්න ප්‍රෝග්‍රෑම් එකේ මම සෙට්ස් දෙකකට සීමා කරා අන්තිම කන්ඩිෂන්ස්
වගේ ශක්තිවර්ධක ව්‍යායාම ප්‍රෝග්‍රම්ස් ඩිසයින් කරද්දී මේ වගේ කාඩියෝ සෙග්මන්ට්ස් අන්තිමට තමයි ප්‍රෝග්‍රෑම් කරන්නේ. මොකද අපි ගොඩක් ශක්තිය දෙනවා අපේ අර මසල්ස් වැඩ කරවන්න. ඊට පස්සේ අපි කාඩියෝ සිස්ටම් එක වැඩ කරනවා. අපේ දෙවැනි දවසේ පළවෙනි සතියේ දෙවැනි දවසේ එක්සර්සයිස් ටිකක් අපි ඉවර කරා. ඔයගොල්ලෝ කැමති නම් මේකෙන් පස්සේ කූල් ඩවුන් වෙන්න මේ සීරීස් එකේ කූල් ඩවුන් වීඩියෝ එකත් හැම වීඩියෝ එකකටම කූල් ඩවුන් එක වාගේ තවත් දික් වෙන හින්දා තියෙනවා මේ ප්ලේලිස්ට් එකේ. ගිහින් දාලා කරන්න පුළුවන් මේක. ඒ වුණාට පස්සේ එහෙනම් තුන්වෙනි දවසේ